සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම රාත්‍රී ජයකොඩි. එතකොට මේක තමයි මගේ web project development video series එකේ 27 වෙනි වීඩියෝ එක. Design a responsive card page using HTML, CSS, JavaScript and Tailwind. ඉස්සලාම අපි අපේ output එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ idea එකක් එනවා අද මොකක්ද වෙන්නේ කියලා අපේ content part එක. content part එකක් තමයි තියෙන්නේ අපිට කරන්න අද. එතකොට අපේ content part එකට ආවට පස්සේ අපිට තියෙන්නේ අපේ කාට් එක ඩිසයින් කරගන්න පාර්ට් එක. ඔයගොල්ලන්ට පේනවා මෙතන බය කෙනෙක් විදිහට ලොගින් වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා අපේ කාට් එකට ගියාට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට කාට් එක බලා ගන්න පුළුවන්. මම මේ විදිහට දාගෙන මෙතන අපේ කාට් එකේ තියෙන ප්‍රොඩක්ට් අයින් කරගන්න බටන් එකක් හදලා තියෙනවා. මෙතන ඕඩර් සමරි එක තියෙනවා මේ විදිහට. මෙතන ප්‍රොසෙස් ටු චෙක් අවුට් කියලා බටන් එකක් හදාගන්න තියෙනවා. මේ විදිහට තමයි එතකොට අපි කාට් එක ඩිසයින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි යමු අපේ ප්‍රෝග්‍රෑම් එකට දැන්. එතකොට ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ අපි දැන් හෙඩර් එකකින් ඉස්සෙල්ලාම මේ හෝම් පේජ් එකේ ඉඳලා අපේ කාට් එකට යන්නේ. එතකොට ඒ පාර්ට් එක එක්ස්ප්ලেইন කරනවා මම පටන් ගන්න හිතුවා. එතකොට මම දැන් පැහැදිලි කරන්න යන්නේ හෙඩර් සෙක්ෂන් එකේ කාට් ෆිල්ටර් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය. මෙතන මම ප්‍රධාන බෑක් එන්ඩ් කන්සෙප්ට් තුනක් පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම ඔයාලට පේනවා ඇති මෙතන මම if $sign user role buyer කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. මම සිස්ටම් එකේ සෙෂන් එකක් කරා ගත්ත අදාළ user ගේ රෝල් එක මෙතන චෙක් කරනවා. මේකෙන් මම UI මට්ටමින් authorization එකක් handle කරනවා. ඒ කියන්නේ මේ platform එකේ sellersලට කාට් එකක් අදාළ වෙන්නේ නැති නිසා මේ අදාළ HTML block එක server side එකකින් render වෙන්න login in user buyer කෙනෙක් වුණොත් විතරයි මේකේ සිස්ටම් එකේ security එක වගේම UI එකත් වැඩි දියුණු වෙනවා මේකෙන්. ඊට පස්සේ මෙතන දෙවෙනි කාරණය තමයි navigation එක. මම කාට් එක සම්පූර්ණයෙන්ම වෙනම page එක හදන්න නැතුව මෙතන buyer dashboard.php එකට user redirect කරනවා. හැබැයි මෙතන tab equal card කියලා URL පැරාමීටර් එකක් get method එක හරහා පාස් කරනවා. මේකෙන් මට පුළුවන් වුණා එකම dashboard page එක ඇතුලේ components කීපයක් උදාහරණයක් විදිහට main dashboard view එක සහ cart view එක dynamic විදිහට load කරගන්න. අවසාන වශයෙන් මම මේ cart icon එක උඩ තියෙන notification badge එක මේක static hard code කරපු වගයක් නෙවෙයි. මම back end එකේදී දැනට log වෙලා ඉන්න user ගේ ID එක පාවිච්චි කරලා database එකේ cart table එකට SQL query එකක් execute කරලා තියෙනවා. ඒ cart එකේ දැනට තියෙන items ගාන ගන්න. ඒ අරගත්ත count එක තමයි මේ $sign cart count කියන variable එක හරහා මෙතන print කරලා තියෙන්නේ. count එක බිංදුවට වඩා වැඩි නම් විතරක් අදාළ ගාන පෙන්වන්නත් හිස් නම් බිංදුව පෙන්වන්නත් මම ලොජික් එක හදලා තියෙනවා. හරි එතකොට ඔය ටික තමයි අපේ header.php එකකින් වෙන්නේ. ඊට පස්සේ මම දැන් පැහැදිලි කරනවා අපේ project එකේ responsive card page එක design කරලා තියෙන විදිය. මේකට මම ප්‍රධාන වශයෙන් HTML tailwind සහ front end එක JavaScript පාවිච්චි කරලා තියෙනවා. මම මේකේ ප්‍රධාන කොටස් හතරක් යටතේ එක්ස්ප්ලেইন කරන්න. හරි එතකොට මම දැන් පැහැදිලි කරන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ responsive card page එක ඩිසයින් කරලා තියෙන විදිහ. මම මේ HTML template සහ front end JavaScript කියන ටෙක්නොලොජිස් යූස් කරලා ප්‍රධාන කොටස් හතරක් යටතේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට මම මෙතන ඉස්සෙල්ලාම මෙතන section එකේදී මුලින්ම cart layout එක render කරන කලින් මම section එක ඇතුලේ if empty $sign cart items කියලා PHP condition එකක් පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් cart එක ඉස්සෙල්ලාට පෙන්වන්න text එක center. එතකොට P16 වගේ tailwind series පාවිච්චි කරපු වෙනම empty cart view එකක් හදලා තියෙනවා. items තියෙනවා නම් විතරයි else block එක ඇතුලේ තියෙන ප්‍රධාන cart layout එක පෙන්වන්න ගන්නේ. එතකොට මේ පිටුව responsive කරනවා පාවිච්චි කරලා තියෙන tailwind වල flexbox classes ඔයාලට පේන ඇති ප්‍රධාන container එකට මම දීලා තියෙනවා මෙතන class flex call lg flex row gap 8 කියලා. මෙතන flex call නිසා mobile phone එකේදී mobile phone එකකින් බලද්දී අපේ තියෙන product list වල order summary එකයි එකට එක බෙල ගැස්සෙනවා. හැබැයි desktop screen වලින් බලද්දී මෙතන lg flex row කියන class එක apply වෙලා වම් පැත්තෙන් cart items ටික flex 1 හරහා ඉතුරු ඊට අරගෙන
දකුණු පැත්තෙන් මෙතන සමරි අපේ ඕට සාමරි එකත් මෙතන LGW96 ෆ්ලෙක්ස් ස්ට්‍රීම් 0 හරහා ෆික්ස්ඩ් විත් එකක් අරගෙන ලස්සනට කොලම්ස් දෙකකට වෙන්නවා. එතකොට අපේ පිටුවේ තියෙන තනි කොටස් ඩිසයින් කරලා තියෙන විදිය බැලුවොත් එතකොට මේ අයිටම් කාඩ් එකක් ගත්තාම මෙතන හැම අයිටම් එකකම මම BG white rounded 2XL border slate 100 P4 gap 4 shadow SM or shadow MD කියන ක්ලාස් පාවිච්චි කරලා මොඩර්න් කාඩ් එකක් විදිහට හදලා තියෙනවා. ටයිටල් එක දිග වැඩි වුණොත් ලේඅවුට් එක කැඩෙන එක නවත්තන්න මම ලයින් ක්ලෑම්ප් 1 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපේ දකුණු පැත්තේ තියෙන ඕඩර් සමරි එකට මම sticky top 24 කියලා දීලා තියෙනවා. ඒ නිසා user පල්ලයට scroll කරලා total price එක screen එකේ දිගටම පේන්න තියෙනවා. එතකොට අපේ මේ delivery fee එක ගාව තියෙන පොඩි correction mark එක උඩට mouse එක ගෙනිච්චාම එන tool tip එක මම හැදුවේ කිසිම JS එකක් නැතුව tailwind වලින්. ඒක නම container එකට group relative දීලා හැංගිලා තියෙන tool tip පෙට්ටිය මෙතන absolute opacity 0 invisible group opacity 100 වගේ දීලා තියෙනවා. එතකොට ඕක කරාම විතරක් ඒක smooth විදියට පේන්න ගන්නවා. ඊට පස්සේ අවසානට මම මෙතන page එකේ UI integration එක toast notification එක handle කරනවා. මෑටින් custom javascript කොටසක් ලියලා තියෙනවා. මෙතන තියෙන show toast function එක ඇතුලේ මම document.getElement by id හරහා toast message එකයි icon එකයි අල්ලගෙන ඒවට අදාළ අගේ dynamic විදිහට set කරනවා. ඊට පස්සේ මම මෙතන toast.style.transform equal translate y0 කියන කෝඩ් එකෙන් translate y මෙතන -100 හරහා උඩකින් height වෙන්න හදලා තියෙනවා. ඒක දිගට බොත්තම එබුවොත් මේක අවුල් වෙන එක නවත්තන්නවම clear time out මෙතන TID එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක අපි summary එකක් විදිහට ගත්තොත් මේ responsive card page එක මම ප්‍රධාන technologies හතරක් use කරලා හැදුවේ. ඒකට PHP state management එක මුලින්ම මම PHP if condition එකක් කරා කාඩ් එකේ items තියෙනවද නැද්ද කියලා බලලා කිසිනම් empty cart UI එකකුත් නැත්නම් ප්‍රධාන card layout එකක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ පිටේ මම mobile සහ desktop screen වලට 100% responsive කරනවා. tailwind flexbox flexcall සහ LG flex row පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් ලොකු ස්ක්‍රීන් වල කොලම් දෙකකටත් ෆෝන් එකේදී එකකට එකක් ලස්සනට පේනවා. ඊට පස්සේ කාඩ් අයිටම්ස් ටික මොඩර්න් කාඩ් view එකක් විදිහට ඕඩර් සමරි එක පල්ලෙහාට යද්දි sticky version එකකටත් delivery fee එකට JS නැතුව වැඩ ගන්න පුව CSS tool tip එකකුත් මම tailwind හරහා design කරා. ඊට පස්සේ අන්තිමට user item එකක් අයින් කරා. මේක අයින් වුණා කියලා පෙන්නන්න toast notification එක DOM manipulation animation සහ එක තත්පර 3කින් hydra time එක මම custom javascript වලින් code කරලා තියෙනවා. එතකොට මේ දේවල් තමයි මම explain කරන්නේ. මම හිතනවා explain කරන එක පැහැදිලි කියලා. thanks for watching. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.